කරන්නේ. ලකුණු 6ක් විය යුතුයි. ලකුණු 6යි යන්ත්‍ර ක්‍රීඩා පිට. ලංකාව අවශ්‍යම මොහොතකදී ශ්‍රී ලංකාවට අවශ්‍යම මොහොතකදී ලබාගත් ලකුණු 6ක් ගන්න පුළුවන්. එක්ෂකව කලාපයේ පන්දුව 4 සීමා වෙත ප්‍රබල උත්සාහයක් පන්දුව නතර කිරීමට හැකියාවක් නැහැ. ලකුණු 4යි. අකාරේ පසුපසින් පැමිණ පිටියේ පන්දුවට පහර දී හැකි බලන්න මුත් වෙලාලගේ ඉන්න කණ්ඩායම ආලංකාරයි බලා ඉන්න තිබෙන්නේ. ආලංකාරයි කරු රකින්නාගේ පිස්සට ඉහළින් පන්දුව 4 සීමා වෙත මේ යවුන් විශේෂී පන්දු යවන්නේ කොවරේ බලන්න ඔහුට එල්ල කරන පහර හෝ පාඩි චලන වෙනස් කරනවා. පන්දු යවන්නාගේ මතය වෙනස් කරන නැත්නම් අතීතය වෙනස් කරනවා. ඔහුගේ හැසිරීම තුලින් ඒ අනුව තමයි ඔහු ලකුණු 4 ලබා ගන්නේ. ඉහළින් පහර එල්ල කරන්නේ. අපි බලමු පන්දුව ගුවනේ වරක් පතිත වී පන්දුව 4 සීමා වෙත පස්සේ කළා. ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලැබිය හැකි වින්දනය මනවින් පෙන්වුම් කරන ඉනිමත් ඉතාම හොඳ පුහුණුවක්. ඔවදන් කේන්තින් වේගයෙන් පන්දු යවන්නේ නමුත් ඉතාම සුවිශේෂී පහරකින් වෙලාලගේ ලකුණු 4 ලබා ගන්නවා. යලිත් ස්ටම්ප් කිරීමක් වෙලාලගේ කුසල් මෙන්ඩිස් අදිනේ වීරයා බැව් මේ වෙන විට 28 වන පන්දුවේ ක්‍රියාත්මක වන දඟපන්දු යවන්නට රජ දහනක් වෙමින් මේ තනතුර සැබවින්ම වෙනස් වෙන ආකාරය සහ දක්ෂ පන්දු රැකීම අපිට පැහැදිලිව දකින්න ලැබෙනවා. පන්දු යන්නේ පිටිකරන රටාව වඩා තමයි වේග. උඩ පන්දුවක් පෙරලා ලබා දෙනවා. ජනිත් වෙල්ලාලේ පුනිත් වෙල්ලාලේ ඉතාමත් සාර්ථකව පන්දුව රැක ගන්නවා. පෙරලා ලබා දෙන උඩ පන්දුව විකට් අවදන් ලකුණු 164යි. විකට් 6යි එංගලන්ත කණ්ඩායම. වරත් තුන දඟකැවීමක් හරිය තුලට දඟකැවීමක් දක්වනවා. ඒ වගේම පන්දුවේ වේගය හා ගමන් මඟ පිළිබඳ තරම් අවබෝධයක් පිටකරන තිබුණේ. පෙරලා පිළිවිද පන්දුව හොඳ උඩ පන්දුවක් බවට පත් කරනවා. මුදින් පන්දුවක් ගන්න මොකද බට්ල ඉදිරියට ආවා. ඉදිරියට පැමිණ පහර එල්ල කරන්නේ ඉහළින් පන්දුව ඇදීන ක්‍රීඩකයෙක් ස්ථානගත වුණා. දුනිත් වෙල්ලාලගේ දක්ෂ උඩ පන්දු රැකීමක් දෙවන විනිසුරට යොමු කිරීමට ඉඩකඩ තිබෙන අවස්ථාවක්. පන්දුව ගුවනේ ක්‍රීඩකයෙක් ස්ථානගත වුණා. රැක ගන්නවා දුනිත් වෙල්ලාලගේ පහසු වෙන්නේ උඩ පන්දුව රැක ගන්නවා. එන්න අතගාලුවක් තමයි කරන අමාරු පීරියඩ් එකක් මට ගියේ මම පුළුවන් තරම් මගේ තාත්තගේ ආසාවෙන් ඉඳී මම රටට සෙල්ලම් කරන එක දකින්න කියන්න ඕනේ. ඉතින් එයා බලන් එයා කොහේ හරි ඉඳන් බලන් ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් එයා මට පොඩි ගානක් ගොඩක් උදව් කරා මේ තැනට එන්නේ. ඉතින් අනිවාර්යෙන් මෙයාට මේ මෑන් ඔෆ් ද මැච් එක මම